Hi guys, කොහොමද? ඉතින් අද අපි milk made jelly pudding එක හදන විදිය බලමු. මේ recipe එක මම අහගත්තේ අපේ අම්මගෙන්. ඉතින් මේ jelly pudding එක ඔයාලට ice cream වෙනුවට ඕනම function එකකට, දාන ගෙදරකට, උත්සවයකට dessert එකක් විදියට හදාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් හදන විදිය බලමු. මං අද ගත්තේ පාට වර්ග දෙකක ජෙලි. ඔයාලට මේ සඳහා පාට වර්ග කිහිපයක ජෙලි ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ජෙලි පැකට් ටික කඩලා අපි ඉස්සෙල්ලම ජෙලි ටික තමා සෙට් කරගන්න ඕනේ. මං ඔයාලට වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට මේ වගේ බෝල්ස් දෙකක් ගන්න. මේ ජෙලි පැකට් ටික වෙන වෙනම කඩලා බෝල්ස් වලට දාන්න. ඊට පස්සේ උණු වතුර හැම එකටම මිලිලීටර් 300 බැගින් දාගන්න ඕනේ. දාගෙන හොඳට සීනි කැටි නැති වෙන්න හොඳට මික්ස් කරගන්න. දැන් ජෙලි එක සෙට් වෙන්න ඔයාලට පුළුවන් රීෆ්‍රිජරේටර් එකේ පැයකමාරක් විතර කාලයක් තියන්න. දැන් අපි බලමු කොහොමද මිල්ක් මේඩ් එක හදාගන්නේ කියලා. හට්ටියක් ලිපේ තියලා ඒකට මිල්ක් මේඩ් එක දාන්න ඕනේ. ඊට පස්සේ මිල්ක් මේඩ් ටින් එකටම වතුර කෝප්ප භාගයක් මේ මිල්ක් මේඩ් එකටම ඇඩ් කරලා ගෑස් එක ඔන් කරලා ටිකක් රත් කරගන්න ඕනේ. ඔය පෙනෙන විදිහට වීඩියෝ එකේ පෙනෙන විදිහට වතුර එකලා හොඳට හැඳි ගන්න. විනාඩි කිහිපයක් විනාඩි 2-3ක් තිබ්බහම ඇති. අපි දැන් මේ මිල්ක් මේඩ් මිශ්‍රණයට ජෙලටින් දාන්න ඕනේ. අපිට මේකට ඕන වෙනවා ජෙලටින් පුරෝලා මේස හැන්දක් උණු වතුරේ දිය කර ගන්න ඕනේ. ජෙලටින් එක හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ කැට හිටින්න නැති වෙන්න විදිහට. දැන් ඔයාලා මිල්ක් මේඩ් මිශ්‍රණය ලිපෙන් බාගෙන ඒකට මේ දිය කරගත්ත ජෙලටින් මිශ්‍රණය එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන නිවෙන්න තියන්න ඕනේ. ජෙලි එක සෙට් වෙනකන් නිවෙන්න තියන්න. දැන් ඔයාලා ජෙලි එක ෆ්‍රිජ් එකෙන් අරගෙන කොටු කෑලි තියෙන විදිහට ජෙලි අපා ගන්න. කපාගෙන මේ විදිහට ලොකු බෝල් එකක් අරගෙන පාට වර්ග කීපෙන්ම ජෙලි ටික දාන්න. දැන් නිවෙන්න තිබ්බ මිල්ක් මේඩ් එක මේ ජෙලි බෝල් එකට එක් කරගන්න. දැන් මේ පුඩින් එක හදලා ඉවරයි. පුඩින් එක ලස්සන කරන්න මම මිදි කීපයක් උඩින් ඉහා ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට මිදි, කජු ඔයාලට කැමති දෙයක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. දැන් මේ සාදාගත් පුඩින් එක ඔයාලට පුළුවන් ෆ්‍රිජ් එකේ පැයක් විතර තියලා රස බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.